සාමාන්‍ය පෙළ විභාගයේ ලියන්න ඉන්න. එහෙම නැත්නම් 10 11 ශ්‍රේණි වල ඉන්න. ඔයාගේ නංගිට මල්ලිට, ඔයාගේ දුවට පුතාට, ඔයාගේ යාළුවටත් මේ වගේ වීඩියෝ බලලා සාමාන්‍ය පෙළ විභාගයට ලකුණු එකින් එක එකතු කරගන්න මතක ඇතුව මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ශ්‍රේණි වල සාමාන්‍ය පෙළ විභාගයට මුණ දෙන්න ඉන්න ළමයි වෙනුවෙන් අපි ඔයගොල්ලන්ට වීඩියෝ මාලාවක් අරගෙන එනවා. අන්න මේ වීඩියෝ මාලාව යටතේ අපි අද කතා කරන්න යන්නේ විජයභාග ගුණ කිරීම සහ බෙදීම සම්බන්ධයෙන් සාමාන්‍ය පෙළ විභාගයට එන ජාතිය ගණන් ටික විතරයි. අපි මේකෙන් පස්සේ සාමාන්‍ය පෙළ විභාගයට ආපු ගණන් ටිකත් හදලා බලමු. ඒ වගේම විජයභාග එකතු කිරීම සහ අඩු කිරීම සම්බන්ධයෙන් අපි කලින් වීඩියෝ වල කතා කරලා තියෙනවා. එහෙනම් අපි බලමු දැන් විජයභාග ගුණ කිරීමේ මෙන්න මේ ගාන හදාගන්නේ කොහොමද කියලා. මේකදී අපි අවධානය යොමු කරන්න ඕන හරස් අතට නැත්නම් අපි කියනවා හරස් ගුණිතය කියලා. හරස් ගුණිතයට බෙදෙනවද කියලා. අපි බලමු. 5යි 15යි. 5යි 15යි 5න් බෙදෙනවා. 5ට 5 ගොඩවල් 1යි 15ට 5 ගොඩවල් 3යි. ඊළඟට y අකුරක් තියෙනවා y අකුරක් තියෙනවා. හැබැයි මෙතන y ලා දෙන්නේ y වර්ග. එහෙනම් මේ y ට මෙතන y ලා දෙන්නෙක් ඉන්නවා. ඒකෙන් එක්කෙනෙක් කැපුණම තව එක්කෙනෙක් ඉතුරු වෙනවා. ඒක මතක ඇතුව ලියා ගන්න ඕන. ඊළඟට බලමු මේ අතට x ට කැපෙන්න මෙතන x අකුරක් නැති නිසා ඉලක්කම් දෙක ගැන විතරයි අවධානය යොමු කරන්න වෙන්නේ. එතකොට 8යි 6යි දෙන්නම බෙදෙනවා දෙකෙන්. 6ට තියෙනවා දෙකේ ගොඩවල් 3ක්, 8ට තියෙනවා දෙකේ ගොඩවල් 4ක්. ඔන්න අපි හරස් ගුණිතයට බෙදලා ඉවරයි. දැන් ඉතුරු කට්ටිය ගුණ කරන්න තමයි තියෙන්නේ. 15 ඉතුරු වෙලා ඉන්නව නැත්නම් හරය ඉතුරු වෙලා ඉන්නවා. y සහ 4 එහෙනම් 4 y ගෙන් ගුණ කරාම අපිට එනවා 4y. ලවයන් දෙක නැත්නම් උඩ දෙන්න 3යි x 3ෙන් ගුණ කරන්න. 3 වරක් 3 9යි. මේ x ඉන්නේ හින්දා 9යි x කියලා තමයි අපිට උත්තරේ ගන්න වෙන්නේ. මේක මීට වඩා අපි ආයි සුළු කරන්නේ නැහැ. ගාන මෙතනින් ඉවරයි. ලකුණු 2යි. අපි ඊළඟට බලමු මෙන්න මේක. විජයභාග ගුණ කිරීමට වඩා විජයභාග බෙදීම අලුත් පියවරක් ඉස්සරහට යන්න තියෙනවා. ටිකක් වෙනස් පියවරක් තියෙනවා. එතකොට මෙතනදී ඔයගොල්ලෝ දන්නවා විජයභාග නෙවෙයි මොන જાතියේ භාග වුණත් බෙදන්න බෑ. අපි මොකද කරන්නේ? බෙදීම ගුණ කිරීමක් කරලා බෙදීමට දකුණු පැත්තෙන් නැත්නම් එහා පැත්තෙන් ඉන්න කෙනාව පරස්පරය කරන්න ඕන. පරස්පරය කියලා කිව්වේ උඩ යට මාරු කරන්න ඕන. දැන් හරය සමාන කරන කතාවක් මෙතෙන් දෙන්නේ නැහැ. හරය සමාන කරන කතාව එන්නේ අපිට විජයභාග එකතු කිරීම සහ අඩු කිරීමේදී. අපි එහෙනම් බලමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. මම මේක ආය පාරක් මෙන්න මෙහෙම ලියනවා. මොකද බෙදීම තියාගෙන හදන්න බැහැනේ. ඒ නිසා බෙදීම ගුණ කිරීම කරලා මතක ඇතුව මෙයාව පරස්පරය කරන්න ඕන. පරස්පරය කරද්දී A වල ඝණය නැත්නම් තුන්වෙනි බලය යටට යනවා. 6යි b කියන කෙනා උඩට එනවා. දැන් ඉතින් මෙතන තියෙන්නේ විජයභාග ගුණ කිරීමම තමයි. එහෙනම් මේ ගාන විදිහටම හරස් ගුණිතයට බෙදෙනවද කියලා තමයි ආයතාවක් බලන්නේ. 4යි 6යි ආව් දෙකෙන් බෙදෙනවා. 4ට තියෙනවා දෙකේ ගොඩවල් දෙකක්, 6ට තියෙනවා දෙකේ ගොඩවල් 3ක්. එතකොට b අකුරත් එක කැපෙන්න b අකුරක් නැති නිසා ඒ පැත්ත එච්චරයි. ඊළඟට මේ පැත්ත බලනවා. තුනේ ඉලක්කමක් එක්ක කැපෙන්න මෙතන වෙන තුනේ ඉලක්කමක් නැහැ. ඔව් මේ තුනේ ඉලක්කමත් එක්ක මේ තුනේ ඉලක්කම කපන්න බෑ. අපේ සමහර ළමයි එහෙම වරද්ද ගන්නවා. නිසා මෙයා වෙනයි මේ තුනේ බලයක් විදියට තියෙන නිසා එහෙම කපන්න බෑ. ඔව් ඒ අකුරත් එක්ක මේ ඒලගේ 3 දෙනෙක් ඉන්නවා මෙතන. එතකොට මෙතන එක එකෙනයි මෙතන ඒලා 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනාගෙන් එක්කෙනෙක් කැපුණම තව ඒලගේ දෙවනි බලයක් නැත්නම් ඒලගේ වර්ගයක් ඉතුරුයි කියලා මතක ඇතුව ලියා ගන්න ඕන. දැන් මේ ගාන විදිහමයි හරය හරේනුත් ලවයනුත් ගුණ කරලා දානවා. මොකද ආයේ හරස් ගුණිතයටවත් කැපෙන්න කවුරුත් නැති නිසා. එහෙනම් දෙවරක් A වර්ග 2යි A වර්ග 3 වරක් 3 9යි B අකුරේ ඉන්නවා. ඒ නිසා 9යි B. ඊළඟ වීඩියෝ එකෙන් බලමු විජයභාග ගුණ කිරීම සහ බෙදීම සම්බන්ධයෙන් සාමාන්‍ය පෙළ විභාගයට ඇවිත් තියෙන මෙන්න මේ වගේ ගණන් හදන්නේ කොහොමද කියලා. ඔයගොල්ලෝ කරන්න ඕන Facebook එකේ සහ TikTok එකේ අපිව follow කරලා තියාගන්න එක සහ YouTube එකේ අපිව subscribe කරලා තියාගන්න.